leo zio? Sì. Ah, 15 maiale, quello torni 5 facciamo. වෙල්කම් ටු මයි channel. ඔන්න ඉතින් ඕගොල්ලන්ව අලුත් වීඩියෝ එකකට ආපහු අරගෙන යනවා. මේ තමයි රෝමේ වික්ටෝරියෝ එමැනුවෙල කියලා කියන්නේ. ඉතින් වික්ටෝරියෝ වල තියෙන ලොකුම පොළ. ඉතින් මේ පොළට ඉතාලි ජාතිකයෝ හරි අල්පයක් තමයි එන්නේ. සාමාන්‍යයෙන් හරීම අල්පයක්. ඉතින් පිට රට ජාතිකයෝ තමයි. ඒ කියන්නේ ඇෆ්‍රිකන්ස්ලා, ශ්‍රී ලංකන්ස්, ඒ වගේම බංග්ලාදේශ, ඉන්දියන්ස්, ෆිලිපීන්ස් මේ වගේ කට්ටිය තමයි ගොඩක්ම පිටරට ජාතිකයෝ තමයි මෙතනට එන්නේ. මොකද එයාලට ඕන හැමදේම මෙතන ගන්න තියෙනවා. එළවලු, පළතුරු, මස් වර්ග, මාළු, ඒ වගේම සොසේජස් වර්ග. ඉතින් හැමදේම මෙතන ගන්න තියෙනවා. සී ෆුඩ්ස්. සාමාන්‍යයෙන් ඒ කියන්නේ එකම ස්ටෝල් එකක් නෙවෙයි, මසුත් වර්ග ගොඩක තියෙනවා. ඒ කියන්නේ ස්ටෝල් වර්ග ගොඩක් තියෙන තැනක්. ඉතින් කැමති ප්‍රයිසස් වලට ඒ අයට තෝරගෙන ඒවා ගන්න පුළුවන්. ඉතින් අපිත් මෙතනින් යූරෝ 39ක් ගියා. මස් කිලෝ 3ක් විතර ගත්තා. කලෝමේ එළු මස්, ඒ වගේම හරක් මස්. ඉතින් බලාගෙන යමු ওই විදිහට. මේ තියෙන්නේ එළවලු ස්ටෝල් එහා පැත්තේ තිබුණේ දිගටම. ඉතින් පළතුරු ඕගලන්ට පේනවා, පොඩ්ඩක් බලාගෙන යමුනේ. Senza grasso? Vuoi? කලෝමේ Un po' grasso, ma vabbè, dai. ඉතින් ඔන්න මේ තියෙන්නේ ඌරු මස් තියෙන තැන. අර ලොකුවට පැත්තකින් තියෙන්නේ සොසේජස් ලොකු. ඒ කියන්නේ ඉතාලියේ සොසේජස් වලට කියනවා සල්සිච්චා කියලා. මස් අඹරලා තමයි ඒගොල්ලෝ හදන්නේ. වෙනම ඒ කියන්නේ ලොකු සොසේජ් එකක්. ඒක හරි රසයි. ඉතින් ඒ වයිනුත් අපි සාමාන්‍යයෙන් කිලෝ 1.5ක් විතර ගන්නවා. ඉතින් මසු කලෝමේ අරගත්ත කිලෝ 1.5ක් විතර. ඉතින් දැන් ඔන්න මේ තමයි එළවලු ස්ටෝල් එක. මේකේ බලන්න ලංකාවේ ඒ කියන්නේ අපේ තියෙන එළවලු වර්ග තියෙනවා. සීත කාලෙට නැති දේවල්. ඉතින් සීත කාලෙට මේවා හරීම ගණන්. සමහර එළවලු දකින්නම නැහැ. ඉතින් මේ කාලේ ඔන්න ටිකක් බණ්ඩක්කා වගේ දේවල් අඩුයි. කංකුන් තිබුණා. ඉතින් වට්ටක්ක නම් කොයි කාලෙත් ගන්න තියෙනවා. සාමාන්‍ය ලොකු වෙනසක් නැහැ මිලෙහි. ඉතින් ඔන්න මෑ කරල්, කංකුන්, කරවිල, ඉතින් ওই වගේ අපිට සාමාන්‍යයෙන් බටු කියන්නේ ඔය කියන්නේ එළ බටු. ඉතින් ඒ දේවල් හැමතිස්සෙම ගන්න නැති නිසා ඔන්න එදා තිබුණු දේවල් වලින් අපි කීපයක් ගත්තා. බලමු පස්සේ මොනවද අපි ගෙදර ගිහිල්ලා බලමු මොනවද අරගත්තේ කියලා. ඔව් බෑ එහෙම බෑ. ඔන්න ඉතින් මේ හරිය තමයි ඔක්කොම සී ෆුඩ්, ඒ වගේම මාළු වර්ග තියෙන්නේ. මස් නැහැ. මෙතන ඔක්කොම තියෙන්නේ මාළු වර්ග තමයි. බෙල්ලෝ, ඒ කියන්නේ සී ෆුඩ්ස් කිව්ව එකයි. කලෝමේ, දැල්ලෝ, ඉස්සෝ ඔක්කොම. අපි ඉතින් හැම එකකටම යන්නේ නැහැ. පොඩ්ඩක් ඉස්සෙල්ලා යනවා කොහොමද මිල ගණන් කියලා ඒගොල්ලෝ දාලා තියෙනවා. ඉතින් දාලා තියෙන ප්‍රමාණයටත් වඩා සමහරක් අය අඩු කරනවා. යූරෝ 1-2 ඉතින් අඩු කරනවා. අපි සාමාන්‍යයෙන් වෙනද නම් මාළු ගන්නවා. මේ කෙලවල්ලු මාළු මෙහෙ තොන්නෝ කියලා කියනවා. ඉතින් සාමාන්‍යයෙන් යූරෝ 25ක විතර ලොකු කෑල්ලක් ගන්නවා. ඉතින් මාළු ගත්තු ඒවා ඇත්තටම තිබ්බා. ඇඹුල් තියල් වගේත් හදලා තියෙන නිසා අපි එදා මාළු ටිකක් අඩු කරලා ඉස්සෝ එහෙම ටිකක් වැඩිපුර ගත්තා. Che cos'è questo? Viso. ඉතින් ඔන්න ඔක්කොම අරගෙන යනකොට එළියට යන්න ඉස්සෙල්ලා එතනින් ඇහුවා මොනවද මේ කුල වර්ග කියලා. මොකද්ද නමක් කිව්වා. මේ මටත් හරියට පැහැදිලි නැහැ. ඉතින් ඒව ගැන නම් අපි දන්නේ නැහැ. මේ ඊට පස්සේ ඉතින් ගත්තේ නැහැ. කොහොම හදනවද දන්නෙත් නැහැ. ඉතින් ආවා එන්න.
ඔන්න ඉතින් පොලේ තියෙන එළවලු ඒ බඩු ටික ඔක්කොම අරගෙන මස් මාළු එතනින් එළියට ආවට පස්සේ එතන තව කඩයක් තියෙනවා. ඉතින් බාස්මති කිලෝ 5 බෑග්ස් දෙකකුත් ගත්තා. ඉතින් අපි මාසෙටම වගේ හරියන්න ගොඩක් දේවල් ගන්නවා. ඉතින් අඩුපාඩු සතියෙන් සතිය වෙනම දේවල් ගන්නවා. මේ පොලෙන් ගන්න දේවල් එකපාර ඉතින් අපි ගන්නවා. ඒ වගේම සිංහල කඩේ කියලා තියෙනවා. ඉතින් අපි සිංහල කඩේට ගිහිල්ලා එතනින් තමයි සෝයා මීට්, පරිප්පු, මුං ඇට ඒ වගේ දේවල් ගන්නවා. මං නාඩුහාල්. ඉතින් ඒව පොලේ සාමාන්‍යයෙන් මන් දන්නේ නැති තියනවාද කියලා. ඉතින් ඒවත් ඔක්කොම අරගෙන ඔන්න ගෙදර ආවා. ওই විදිහට ඇවිල්ලා ඔන්න බඩු ටික ඉතින් බලමු මොනවාද ගත්තේ කියලානේ. ඉතින් ඔන්න අලුත්ම ඉස්සෝ ටිකක් හම්බුණා. ලොකුම ඉස්සොත් නෙමෙයි පොඩි ඉස්සෝ මං කොහොමත් වැඩිය ගන්න නැහැ. ඉතින් සුද්ධ කරන්නත් අමාරු නිසා ඇත්තටම හොඳ අලුත් ඉස්සෝ. ඉතින් ওই විදිහට බෑග්ස් වලට මම වෙන් කර ගන්නවා. මොකද මස් මාළු ඒ හැමදේම ඉස්සෝ ඒ හැමදේම ගන්නේ මාසෙට අපි උයනකොට වරින් වර ගන්න. ඉතින් සමහර දවස් වලට මම රෑටත් එක්කම උයනවා. එතකොට ටිකක් බෑග්ස් වෙන් කරනවා. සමහරක්ව රෑටත් එක්කම හදන දවස් වලට ගන්න. සමහරක් ඒවා අපි මොකද සමහරක් වලට පාස්තා වගේ දෙයක් රෑට හරි දවල්ට හරි කනවා නම් එක වේලකට හරියන්නත් බෑග්ස් වලට වෙන් කරනවා. දැන් මේක එක වේලකට වගේ හරියන්න හැදුවේ. ඉතින් ওই විදිහට ඉස්සෝ ටික වෙන් කරගත්තා. මේ තියෙන්නේ මොනවද බලන්න රම්පේ. ඉතින් රම්පේ වැඩිපුර ටිකක් ඉල්ලගත්තා. මේ තියෙන්නේ අමු මිරිස්. ඉතින් අමු මිරිස් යූරෝ 1කට වගේ දෙන්න කිව්වම ටිකක් ඇත්තට වැඩිපුර හම්බ වෙනවා මෙහි. ඉතින් ඔන්න ඔයාලා දන්නවනේ මේ මොනවද කියලා. ඉතින් ඔන්න මෑ කරල් ටික. ඒ වගේම කරවිල. ඉතින් ගොඩ ගන්න බෑ. ඇත්තටම එළවලු තියන්න බෑනේ. සාමාන්‍යයෙන් අපි සතියකට දවස් 5කට විතර වගේ එළවලු මැනේජ් කරගත්තත් ඊට පස්සේ තියන්න බෑ කුණු වෙන හින්දා. මේ බටු වලට පුතා හරි ආසයි. ඉතින් ඒවත් ගත්තා. පොඩ තමයි ඇති හැමදේම ගත්තේ. මේක ඉතින් ගර්කින් එකක්. ගර්කින් නම් මෙහි සුපර් මාකට් වලත් තියෙනවා. නමුත් මට ගන්න බැරි වෙච්ච නිසා ගත්තා. කංකුම් මිටියක් ගත්තා. මේ මොනවාද බලන්න ඔන්න තියෙනවා බණ්ඩක්කා. ඉතින් හොඳ බණ්ඩක්කා ටිකකුත් අරගත්තා. ඔන්න ඉතින් ඉඟුරුත් පොඩි කෑල්ලක් ගත්තා. දැන් බලමු අපි කොහොමද මස් වර්ග ගත්තේ කියලා. මේ තියෙන්නේ මස් පෙති. ඉතින් ඌරු මස් වලින් ස්ටෝල් එකෙන් ගත්තේ මස් පෙති. ඇත්තටම මේ පෙති තුන් දෙනාට පෙති 3ක් ගත්තා. හරියටම කිලෝ 1යි මෙතන. ඉතින් සාමාන්‍යයෙන් පාස්තා වගේ හදන දවසකට ස්පෙගටි මේ අපි සාමාන්‍යයෙන් ඉතින් අර සල්සිච්චා ඒ කියන්නේ ඉතාලි සොසේජ් එක හරි එහෙම නැත්නම් මස් පෙති මොන හරි බෙදලා කනවා. ඉතින් ඔන්න ඒකත් මේ විදිහට මම නම් කරලා තිබ්බහම නැත්තම් හොයාගන්න බෑ. ඉතින් ওই විදිහට ලියලා මස් පෙති කියලා ඉතින් බිස්තේක මේ ඔන්න ওই විදිහට අරන් තියෙනවා. ඊට පස්සේ මේ තමයි කපාගත්තු මස් ටික. තෙල් කෑලි වෙනම තියෙන ඒගොල්ලන්ගේ. ඉතින් තෙල් කෑලි ටිකක් කලවමේ දාන්න කියලා කිව්වම ඒකත් එකතු කරලා ওই විදිහට එකට කපලා දුන්නා. කරි එකටද කියලා අහනවා. ඉතින් එතකොට දන්නවා මේ ගොඩක් ඔය අනිත් ශ්‍රී ලංකන්ස්ලා එහෙම ඒෂියන්ස්ලා කරි එක හදනකොට කොහොමද ඒගොල්ලෝ කපන්න ඕනේ කියලා. ඉතින් ඒ විදිහට ඒක දෙනවා. දැන් මේ රතු පාට බෑග් එකේ ඒක හැමම මම දැම්මා. හොයාගන්න ලේසි නිසා. මොකද ඒක ඇවිල්ලා ගිසඩ් චිකන් ඒ කියන්නේ දන්නවනේ ගිසඩ් වෙනම තිබුණා. ඉතින් ඔන්න මේ තමයි එළු මස් වල කටුත් එක්කම ගන්න තිබුණේ. ඒක වෙන් කරා බෑග් දෙකකට. මොකද එකක් සුප් එකකට වගේ පාවිච්චි කරන්න පුළුවන් නිසා. ඉතින් දෙකකට වෙන් කරලා ඒකත් ඔන්න මේ නම ලියලා වෙනම අරන් තිබ්බා. ඉතින් මේ තියෙන්නේ බීෆ් ඒකත් කොටස් 3කට වගේ වෙන් කරලා බෑග්ස් වල දාලා අරන් තිබ්බා.
ඔය විදිහට සුද්ධ කරලා ඔක්කොම සිංක් එක ඊට පස්සේ ඔය පෙන්නුවේ බාස්මති කිලෝ 5 මං කව බෑග් එකක් ගත්තා කියලා. ඉතින් ඒ ෆලක් එකෙන් ගත්තේ යූරෝ 12ක් එක බෑග් එකක්. ඉතින් ඔන්න සිංහල කඩේට මං ගියා කියලා කිව්වා. ඒකේ සෝයා මීට් ඒ වගේම ඉන්දියන් ප්‍රොඩක්ට්ස් තියෙනවා ඒකේ ගන්න. ඉතින් ලංකාවේ ඒවා වගේම තුන පහ ගම්මිරිස් කුඩු ඒ වගේම ඩෙසිකේටඩ් පොල් තමයි මම පාවිච්චි කරන්න ගන්නේ. ඉතින් පොල් සම්බෝල මැල්ලුම් හැම දෙයකම හදන්න. ඉතින් මිරිස් කුඩු මෙන්න මෝතා ජෙලි පැකට් එකක් ගත්තා. කස්ටර්ඩ් එකකුත් ගත්තා. මම හිතන්නේ ඒක අනිත් බෑග් එකේ ඇත්තේ. ඉතින් මැගි ඉන්ස්ටන්ට් නූඩල්ස් පැකට් එකක් ගත්තා. මාළු ටිකක් වැඩිපුර මේ සැරේ තියෙන නිසා මම එක සැමන් එකක් ගත්තේ නැත්නම් දෙකක් අරන් තියා ගන්නවා. ඉතින් ඒ වගේම කලින් තිබුණේ මුකුණු වැන්න. ඉතින් මුකුණු වැන්න සිංහල කඩේ විතරයි ඉතින් ගන්න තියෙන්නේ. ඒ වගේම සව් ගත්තා. මොකද හුඟක් මේ කාලේ රස්නේ නිසා ඉන්දියන් ප්‍රොඩක්ට් එකකින් ඔන්න සව් හදන්න ඕන නිසාම තමයි ඉස්සල්ලා මේ දෙක ගත්තේ. හකුරු එකයි සුල්තානා පැකට් එකයි. ඔන්න මේ තියෙන්නේ කසකසා ඇට. ඉතින් ඒකත් මොකක් හරි බීම එකක් හදනකොට ගන්න පුළුවන් නේ කියලා ගත්තා. මම මෙච්චර දවස් නම් කසකසා ඇට අරන් තිබුණ නැහැ. ඊට පස්සේ බලමු අනිත් බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන රේණුකා ඒ කියන්නේ පොල් කිරි පිටිකර පොල් කිරි පැකට් එක. ඉතින් පොඩි පැකට් එකක් මේ සැරේ ගත්තා. මොකද ගිය සැරේ ලොකු කිලෝ එකේ ගත්ත නිසා ඒකේ ඉතුරුයි. කස්ටර්ඩ් එක ඔන්න තිබුණා. ඊට පස්සේ රතුහාල් කිලෝ එකේ පැකට් එකයි. කියන්නේ කඩල පරිප්පු කිලෝ 1යි. නාඩු කිලෝ 2යි. ඉතින් ඔන්න එළවලුත් එහෙමම තියෙනවා. ඉතින් පොලේ ගිහින් එන දවසට පොඩ්ඩක් මහන්සියත් එක්ක හිමීට තමයි අස් කරගන්නේ. ඉතින් ඔන්න තවත් වීඩියෝ එකකින් හම්බෙනකන් ගිහිල්ලා එන්නම්.